මන්දාවි තියෙනවා වගේ මේ ටේබල් නේ කලින් දැකලා තියෙන එක නම් කොහොම හරි මැච් එකක් ගහනවා ජිම් ගියපු කාලේ ඉවරයි සුද්දා මේ වරෙන් වැඩක් පෙන්නන්න මොන්න බලපන් හායි ඉතින් අදත් වීඩියෝ එකක් කරගෙන ආවා අදත් ලස්සන වීඩියෝ සෙට් එකක් අරගෙන ආවිල්ලා තියෙන ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහලා බලමු අද මොනවද ඔයාලට කොටුවෙන් පිට අලුත් එපිසෝඩ් එකේ බලන්න කියලා එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එකට ඔන්න ඉතින් පළවෙනි වීඩියෝ එක විදිහට මම තඩි හැලකිඹුලක් කරගෙන ඉන්නේ ගෙවල් ලවට මිනිස්සුයි හිතර මිනිස්සුයි ඔක්කොම බය කරන්න පුළුවන් මේ කිමුල් දඩි එක හදන්න තමයි යන්නේ බලමු මන්දාවි තියෙනවා වගේ මේ තේ එකක් හම්බුණා බී ෆ්ලවර් කියලා මේ දම් පාට මල් වර්ගයක් මේ ඒකෙන් මේ තේ එකක් බොන්න කියලා යන්නේ වරෙන් පසාලා තේ එකක් බොන්න අඩොන්න මැරෙන්න කලින් ජෙට් පැක් එකක් නැත්නම් ජෙට් සූට් එකක් හොයාගත්තා GTA ගේම් වලනේ කලින් දැකලා තිබ්බේ අතට දැකලා තිබ්බේ නෑ සිරාවට මේකක් හොයාගත්තා ළඟට තියෙන එක නම් මං කියන්න ඕනේ අවල් බලන්න ලස්සනයි හැබැයි පොඩි ගැටලුවකට තියෙන්නේ කොහොමද ඕකේ ගිහිල්ලා ඉඳගෙන ඔය වැඩේ කරන්නේ ඊගන් මරුත් වෙයි සුපිරි මොලයක් තියෙන පූස් තඩි එක්ක දැක්කා ඒ වීඩියෝ එක නම් සුපිරි ආයි බලන්න කොහොම හරි මැච් එකක් ගහනවා බල්ලෝ ටිකින් බේරලා මේ වීඩියෝ එක බලන්න ඕනි ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරලා නැත්නම් ඒත් ෂෙයා කරන්න මේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඒත් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න 2MP ඒ වගේ මේ ඔයාලට YouTube එකේ විතරක් නෙමෙයි TikTok එකකින් FB එකකින් ඒ වගේම මේ channel ටික හොයාගන්න පුළුවන් search එකක් දාන්න ගිහිල්ලා ඒක මේවා ටිකක් follow කරලා තියාගන්න අර සිරාවටම කියන්නේ මේ මෙහෙම යාළුවා අපිටත් ඉන්නවා අන්න බලහන් කෝරුති wakey, it's time for අර හිටි දැන්වල නිදාගන්න මාරම දසගන්න
She doesn't want to. She's unapologetically herself. සිසුදරන් තල්ලි වියදම් කරගෙන ජිම් යන්න ඔන්න බලපන් යදුමේ. ඔන්න බලන්න. ජිම් ගියපු කාලේ ඉවරයි සුද්දා. ඊළඟට තමයි මොකද මේක මේ They're different from the rabbits we usually see. The Flemish giant rabbit can grow up to 45 pounds and reach a body length of 1.3 meters, which is about as tall as Flemish giant rabbit has really big ears that look like two large fans and are very eye-catching. Besides, the Flemish giant rabbit has well-developed, long and powerful limbs. මෙන්න මේකට කියන්නේ මේ Flemish giant rabbit කියලා. To 50 kilometers per hour. Interestingly, Flemish giant rabbit was originally raised as meat poultry. However, මේක නම් කියනවා මේ ඌ ලොකුම එකෙක් කියලා. but the Flemish giant rabbit has a gentle and friendly හැබැයි මේ ඌ නෙමෙයි මං දන්න විදියට ලොකුම එකක්. මේ වෙන එකක්. to raise them. මේ වරෙන් වැඩක් පෙන්නන්න ඔන්න බලපන් ආදල් ගේ ගැජට් ටික පට්ට මේ මූ මේ ප්‍රංශ ජීවත් වෙන චරිතයක් Can you do me a big favor and watch this video? Because this took me many hours to do, so I hope I get share with somebody that might like my artwork, because I put a lot of love and effort into it. I would really appreciate it. ඉතින් ඔච්චර තමයි අද දවසටත් මේ අරගෙන ආපු වීඩියෝ ටික ඉතින් ගිහිල්ලා එන්න මේ ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න ඒ වගේම අපි තියෙනවා TikTok account එක තියෙනවා ඊට පස්සේ FB තියෙනවා page එක තියෙනවා ඒවත් follow කරගෙන යන්න මේ වගේ videos වැටෙනවා ඉතින් මේ අනිවාර්යෙන් subscribe කරලා තියාගෙන ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු ඒක තමයි ඔයාලා හැමෝටම ජය වේවා